ඔයා ඉනෝවේටිව් බිස්නස්මන් කෙනෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක්ද කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව දෙන්නේ. ඉතින් බිස්නස්මන් කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්න ටික මොකද්ද? ඔයාට බිස්නස් අයිඩියා එකක් තියෙද? ඔයාට බිස්නස් ප්ලෑන් එකක් තියෙද? ඔයාගේ බිස්නස් එක දාන සල්ලි කොහෙන්ද හොයාගන්නේ? හදිස්සියේ හරි බිස්නස් එක පේලුනොත් ඔයා මොකද කරන්නේ? බිස්නස් එක පටන් ගන්නකොට මුලින්ම කරන්න ඕනි දේ මොකද්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අපි හැමෝටම තියෙනවා. ඉතින් මේකට කාටවත් බැනලා වැඩක් නැහැ. මොකද මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඉනෝවේටිව් බිස්නස්මන් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කොහෙන්වත් උගන්වන්නේ නැහැ. ඉතින් මම අද ඔයාට කොහොමද ඉනෝවේටිව් බිස්නස්මන් කෙනෙක් වෙන්නේ කියලා ප්‍රධාන පියවර 6 ලෝක උදාහරණත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාට බිස්නස්මන් කෙනෙක් වෙන්න කිසිම ට්‍රූ එකක් නැත්නම් අදමයි කතාව හෙව්වට පස්සේ ඔයාට ඒකට අවශ්‍ය වෙන රෝඩ් මැප් එක ලබා ගන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් මේ මොන දේ කරන්නත් කලින් ඔයාට බිස්නස් අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඉතින් බිස්නස් අයිඩියා නම් ලෝකේ හැම තැනම තියෙනවා. ඉතින් කාටවත් කියලා කරගන්නට වඩා ඒ බිස්නස් අයිඩියා එක Taman තුලින්ම එන එක තමයි වඩා වැදගත් වෙන්නේ. බිස්නස් අයිඩියා එකක් හොයාගන්නකොට ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට පැෂන් එකක් තියෙන්න ඕනේ. ඔයා මේ කරන බිස්නස් එක සම්බන්ධයෙන් ඔයාට පැෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම පැෂන් එකක් තිබ්බොත් තමයි ඔයා මේක දිගටම කරගෙන යන්නේ. නැත්තම් ඔයා මේක මග නතර කරනවා. දෙවෙනි කාරණාව තමයි ඔයා හදන ප්‍රොඩක්ට් එක PSP ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕනේ. මොකද්ද PSP ප්‍රොඩක්ට් එකක් කියන්නේ? PSP ප්‍රොඩක්ට් එකක් කියන්නේ ප්‍රොබ්ලම් සෝල්වින් ප්‍රොඩක්ට් කියන එක. ඔයා හදන ප්‍රොඩක්ට් එක මේ ලෝකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න හදලා තියෙන දෙයක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට Facebook, WhatsApp, Instagram වගේ ආයතන ගත්තාම මොකක්ම හරි ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න තමයි හදලා තියෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි ප්‍රොෆිට් එක. ඉතින් මේ මොන දෙයක් කරත් වැඩක් නැහැනේ ප්‍රොෆිට් එකක් නැත්තම්. ඉතින් ඔයා හදන ප්‍රොඩක්ට් එක ඔයා සෝල්ව් කරන ප්‍රොබ්ලම් එක නිසා ඔයාට ප්‍රොෆිට් එකක් එන්න ඕනේ. ඒකට ප්‍රොෆිටබල් මාකට් එකක් තියෙද කියලා ඔයා බලන්න ඕනේ. ඉතින් මේ කාරණා ටිකත් එක්ක ඔයා බලන්න ඕනි ඔයා මේ සෝල්ව් කරන ප්‍රොබ්ලම් එකට යුනික් සොලියුෂන් එකක් දෙන්න. ඉතින් ඔයා යුනික් වෙන තරමට තමයි ඔයාට මාකට් එකේ මොනොපොලි එක ක්‍රියේට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බිස්නස් අයිඩියා වලට ලෝකේ උදාහරණ ඕනි තරම් තියෙනවා. ඔයා අහලා ඇති ඇසට් ලයින් බිස්නස් මොඩියුල් කියලා දෙයක්. මේකෙදි වෙන්නේ ඔයා ලොකුවට ඔයාගේ බිස්නස් එක රන් වෙන්න මැෂින්ස් ගොඩනැගිලි වාහන වලට වියදම් කරනවට වඩා ඔයාගේ බිස්නස් එක රන් වෙන්න ඔයාට පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කරන එක. දැන් බලන්න Uber ආයතනේ. Uber ආයතනයේ තියෙන ඔක්කොම වාහන ඒගොල්ලන්ගේද? නෑ, ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ගේ බිස්නස් එක රන් වෙන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කරපු එක. ඊළඟට ගන්න Amazon ආයතනේ. ඒකේ තියෙන ඔක්කොම බාණ්ඩ ඒගොල්ලන්ගේද? නෑ, ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ගේ බාණ්ඩ එහා මෙහා යවන්න පුළුවන් විදිහට හොඳ ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කරපු එක. ඉතින් බිස්නස් අයිඩියා එකක් ගැන හිතනකොට මේ ටිප්ස් ගැනත් අවධානය යොමු කරන්න. අපි දැන් මේ ටිකත් අරගෙන යන් ඉලෝන් මස්ක් හම්බෙන්න. ඉලෝන් මස්ක් කියන්නේ හොඳට ඉනෝවේටිව් විදිහට හිතන, ක්‍රියේටිව් විදිහට හිතන හොඳ ටෙක්නොලොජි යූස් කරන පුද්ගලයෙක්. ඉතින් එයා දැක්ක මේ මාකට් එකේ තියෙන ප්‍රොබ්ලම් එක. ඒ තමයි එයා දැක්ක මාකට් එකේ ඔක්කොම තියෙන ඉන්ධන වලින් දුවන වාහන විතරයි. ඉතින් එයා හැදුවා ටෙස්ලා කියලා ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. දැන් ඔයාගේ මේ බිස්නස් අයිඩියා එක කොල්ල කෑල්ලකට ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අහලා ඇති බෙල් ආයතන CEO මෙන්න මේ විදිහට කියලා තියෙනවා. ඔයාට සාර්ථක වෙන්න අවශ්‍ය නම් හොඳ ඩ්‍රීම් එකක් වගේම හොඳ ප්ලැට්ෆෝම් එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේකෙදි ඩ්‍රීම් එක වෙන්න ඕනේ ඔයාගේ බිස්නස් අයිඩියා එක. ප්ලැට්ෆෝම් එක වෙන්න ඕනේ ඔයාගේ බිස්නස් ප්ලෑන් එක. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ බිස්නස් ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. බිස්නස් ප්ලෑන් එකක් හදනකොට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයා මාකට් රිසර්ච් එකක් කරලා බලන්න ඕනේ. ඉතින් මේ මාකට් රිසර්ච් එක කරනකොට ඔයා කරන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එක වගේ තව ප්‍රොඩක්ට් මාකට් එකේ තියෙයිද? එහෙනම් ඒ මොනවාද? ඒගොල්ලෝ ඒ ප්‍රොඩක්ට් එක කරන්නේ කවුද කියලා හොයලා බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයා කන්සියුමර් රිසර්ච් එකක් කරන්න ඕනේ. මේ කන්සියුමර් රිසර්ච් එකේදී වෙන්නේ ඔයාට පුළුවන් වගේ ප්‍රොඩක්ට් සාම්පල් එක මාකට් එකට දාලා බලන්න, ඒ වගේම කස්ටමර්ස් ලාගෙන් ෆීඩ්බැක් ගන්න. ඉතින් මේ කාරණා ටිකත් එක්ක ඔයා අවධානය යොමු කරන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එකට කොහොමද රිසෝසස් හොයාගන්න කියලා. ඒ වගේම ප්‍රයිසින් කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට BMW Benz වගේ ආයතන ගත්තාම high quality high pricing product. ඉතින් මේ වගේ තැනකට ඔයාගේ ප්‍රොඩක්ට් එක පොසිෂන් කරන්නේ කොහොමද කියලා ඔයා බලන්න ඕනේ. ඊට පස්සේ මිනිස්සුන්ට ඔයාගේ ප්‍රොඩක්ට් එක කොහොමද රීච් වෙන්නේ කොහොමද කියලා ඔයා බලන්න ඕනේ. හදිස් මිනිස්සු
කස්ටමර්ස්ලා ඔයාට පේමන්ට් කරාට ගත්තට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් આવොත් ඔයා කොහොමද ඒක හැන්ඩල් කරන්න කියලා කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම ඔයා ප්‍රායෝගිකව කරන්න ඕනේ. මොකද ප්‍රායෝගිකත්වය තමයි වැදගත් වෙන්නේ. එතකොට තමයි ඔයාට ඔයාගේ strength weakness opportunity threat overcome කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයාගේ execution plan එකේදී ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපි මේ ටිකත් එක්ක යන් Netflix ආයතනයේ පැත්තට. Netflix ආයතනය කියන්නේ මුලින්ම DVD rent out කරන්න හදපු ආයතනයක්. ඉතින් ඒගොල්ලෝ කිසිම මිනිස්සුන්ට user friendly බවක් පෙන්වුවේ නැහැ. ටික කාලයක් යනකොට මේගොල්ලෝ monthly subscription based strategy එක හඳුන්වා දුන්නා. ඉතින් මිනිස්සුන්ට ලේසියෙන් access කරන්න පුළුවන් Netflix app එකක් පවා මේගොල්ලෝ නිර්මාණය කරා. බලන්න ඒගොල්ලෝ innovative විදියට හිතලා දීපු innovative solution එක. දැන් ඔයගේ business idea එකත් හරි. දැන් ඔයගේ business plan එකත් හරි. ඊළඟට ඔයා අවධානය යොමු කරන්න ඕනේ කාරණාව තමයි ඔයාගේ business එකට හොඳ නමක් දාගන්න කියන එක. ඉතින් මේ business එකට නමක් දානකොට ඔයාට website එකක් තියෙනවා. මේ website එකටත් ඔයාගේ නම දාගන්න පුළුවන්. ඉතින් මේ නම දාන එකේ වැදගත්කම කියන්න මම පුංචි උදාහරණයක් ගන්නම්. Amazon ආයතනයේ මුලින්ම නම් කරලා තිබ්බේ Amazon කියලා නෙමෙයි. ඒක නම් කරලා තිබ්බේ කැඩබරා කියලා. ඉතින් මේ කැඩබරා කියන නම මට හරියට ප්‍රොනවුන්ස් කරන්න බෑ. ඒ වගේ තමයි ඇමරිකාවේ මිනිස්සුන්ටත් මේ නම හරියට ප්‍රොනවුන්ස් කරන්න බෑ. ඉතින් ඒගොල්ලෝ මේක වෙනස් කරා. පස්සේ කාලේ Amazon කියලා. ඉතින් Amazon ආයතනයටත් තමන්ගේ නමේ තිබ්බ වැදගත්කම තේරුණා නම් innovative businessman කෙනෙක් වෙන්න ඉන්න ඔයාට තමන්ගේ business එකට දාන නමේ වැදගත්කම තේරෙන්න ඕනේ. ඔයා නිකමට අහලා බලන්න businessman කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ගෙන් එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා. එයා අනිවාර්යෙන් ඔයාට කියයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි business එකට දාන්න සල්ලි කොහෙන්ද හොයාගන්නේ කියලා. ඉතින් 190 businessmanලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ business එකට දාන්න සල්ලි කොහෙන්ද හොයාගන්නේ කියන එක. ඉතින් මේ business එකට සල්ලි හොයාගන්න කියන කාරණාවදී ඔයාට පහසුම හා ලේසිම විදිහ තමයි ඔයාගේ පෞද්ගලික ධනය මේකට යොදවන එක. ඔයාට පුළුවන් ඔයාගේ asset එකක් විකුණලා ඒක සල්ලි මේකට දාන්න. ඉතින් එහෙම දානකොට ඔයාගේ පෞද්ගලික සල්ලි මේකට දානකොට ඔයාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඒක ඔයාගේ පෞද්ගලික සල්ලි නිසා. හදිස්සියට බිස්නස් එක ෆේල් වුණත් ඒක ඔයාට ලොකු රිස්ක් එකක් ගන්න, ස්ට්‍රෙස් එකක් ගන්න දෙයක් නැහැ. ඊළඟට ඔයාගේ හොඳම යාළුවෙක්ගෙන් නෑදෑයෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අද කාලේ හොඳ බිස්නස් වලට ඉන්වෙස්ට් කරන ඉන්වෙස්ටර්ස්ලා ඕනි තරම් ඉන්න ඔයාට පුළුවන් හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න. ඒ වගේම අවසානට මේ විදියට ඔයාට බැංක් ලෝන් එකකට යන්න පුළුවන්. ඉතින් මේ බැංක් ලෝන් එක යන එක ටිකක් රිස්කි, ස්ට්‍රෙස් වැඩ. ඔයා බලන්න ඕනේ ඔයාට ඉන්ට්‍රස්ට් එක පේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් Amazon ආයතනයේ CEO ජෙෆ් බෙසොස් තමන්ගේ ආයතනයේ පටන් ගන්න ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක හොයාගන්නකොට එයා ඉන්වෙස්ටර්ස්ලා 60 දිනකට මීටින් එකක් කෝල් කරනවා. ඉතින් මේ 60 දෙනාගෙන් 38 දෙනෙක් ජෙෆ් බෙසොස් තමන්ගේ බිස්නස් අයිඩියා එක කියනකොටම ඒක රිජෙක්ට් කරනවා. ඉතුරුන 22 දෙනා අතර ජෙෆ් බෙසොස්ගේ දීමාපියෝ දෙන්නක් ඉන්නවා. ඉතින් මේ ඉතුරුන 22 දෙනාගෙන් ජෙෆ් බෙසොස් තමන්ගේ Amazon ආයතනය පටන් ගන්නවා. ඉතින් ඒකෙන් වැඩිම ඉන්වෙස්ට්මන්ට් එක දාලා තින්නේ ජෙෆ් බෙසොස්ගේ දීමාපියෝ දෙන්න. තමන්ට තමන්ගේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක හොයාගන්න විදිහක් නැත්තම් මේ ලෝක ප්‍රකට ආයතන ඒක කොහොමද කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න පුළුවන්. දැන් ඔයාගේ මේ බිස්නස් එකේ මූලික අඩිතාලම දාලා ඉවරයි. ඉතින් මේ අඩිතාලම තවත් ඉහළ නංවන්න ඔයා බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න ඕනේ. ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරාම ඔයාගේ බිස්නස් එකේ වටිනාකම තවත් ඉහළ යනවා. ඉතින් මේකට ඔයාට පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි ලෙස හවුල් ව්‍යාපාරයක් ලෙස ඕනිම විදිහකින් පාර්ට්නර්ෂිප් ව්‍යාපාරයක් ලෙස බිස්නස් එක රෙජිස්ටර් කරන්න පුළුවන්. දැන් මම ඇවිල්ලා තියෙන මගේ කතාවේ අවසාන පියවරට. ඒ වගේම මේ කතාවේ වැදගත්ම පියවරට. මාකට් යුවර් බිස්නස්. ඔයාගේ බිස්නස් එක කොහොමද මාකට් කරන්නේ කියලා. ඔයාගේ බිස්නස් එක මේ ලෝකේ ඉන්න අනිත් තරඟකරුවොත් එක්ක තරඟ කරලා දිනන නම් අනිවාර්යයෙන්ම බිස්නස් එක මාකට් කරන්න ඕනි. මේකටම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඕෆ්ලයින් මෙතඩ්. මේ ඕෆ්ලයින් මෙතඩ් එකේදී වෙන්නේ ඔයාට පුළුවන් කෝල් බුක් එකක් අරගෙන ඒකේ තියෙන නම්බර්ස් වලට කෝල් දී බිස්නස් එක ප්‍රොමෝට් කරන්න. එහෙම නැත්නම් කට් අවුට්, පෝස්ටර්ස්, බැනර්ස් ගහලත් මේක කරන්න පුළුවන්. ටීවී කමර්ෂල් හරහා මේක කරන්න පුළුවන්. ලෝක ප්‍රකට ආයතන මේක හරි ක්‍රියේටිව් විදියට කරනවා. හැබැයි ප්‍රශ්න තමයි මේක ලොකු කොස්ට් එකක් යන එක.
ඉතින් ලොකුවට කොස්ටයක් යන්නේ නැතුව ඉතාලම පහසුවෙන් කරන්න පුළුවන් මෙතඩ් එක තමයි ඔන්ලයින් මෙතඩ් කියන්නේ. ඉතින් ඔන්ලයින් මෙතඩ් එක හරහා ඔයා ප්‍රොමෝට් කරනකොට ඔයාට වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එක හරහා ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඔයාට සෝෂල් මීඩියා එකක් තියෙනවා. සෝෂල් මීඩියා එක හරහා ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඉතින් මේ සෝෂල් මීඩියා එක හරහා ප්‍රොමෝට් කරනකොට ඔයා බලන්න ඕනේ කාරණාවක් තමයි ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නේ මොන ප්ලැට්ෆෝම් එකේද කියලා. දැන් බලන්න LinkedIn ගත්තොත් හොඳ බිස්නස්මන්ලා ඉන්න ප්ලැට්ෆෝම් එක. Instagram ගත්තොත් හොඳ යංගර් ජෙනරේෂන් එක ලේඩීස්ලා ඉන්න ප්ලැට්ෆෝම් එක. ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකේ වීඩියෝස් හදලා රීල්ස් හදලා පෝස්ටර්ස් හදලා පබ්ලිෂ් කරන්න. ටික කාලයක් යනකොට ඔයාට ඊමේල්ස් එන්න ගනේ කන්ටැක්ට්ස් නම්බර්ස් එකතුවේ ඔයාටම කියලා ටාගට් ඔඩියන්ස් එකක් ඇති කරගන්න පුළුවන් වෙයි. මේ සෝෂල් මීඩියා කරා ප්‍රොමෝට් කරන එකේ වැදගත්කම කියන්නේ මම පුංචි උදාහරණයක් ගන්නම්. 2019 දී කරපු රිසර්ච් එකකින් සෝෂල් මීඩියා එකේ most popular brand 30ක් ලිස්ට් ඩවුන් කරලා තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ් 30 ඇතුලේ ටෙස්ලා, මැක්ඩොනල්ඩ්, KFC වගේ ලෝක ප්‍රකට ආයතනත් ඉන්නවා. ඉතින් මේ ලෝක ප්‍රකට ආයතන තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන සෝෂල් මීඩියා එක යොදාගත්තා නම් ඉනෝවේටිව් බිස්නස්මන් කෙනෙක් වෙන්න ඉන්න ඔයත් අනිවාර්යයෙන්ම තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න සෝෂල් මීඩියා එක යොදා ගන්න ඕනේ. ඉතින් මම අද කතා කරේ කොහොමද ඉනෝවේටිව් බිස්නස්මන් කෙනෙක් වෙන්නේ කියලා ප්‍රධාන පියවර 6ක්. ඔයාට බිස්නස් අයිඩියා එකක් තියෙන්න ඕනේ කියලා මම මුලින්ම කතා කරා. ඉතින් මේ බිස්නස් අයිඩියා එකක් හොයාගන්නකොට ඔයාට පැෂන් එක ගැන බලන්න ඕනේ. ඔයාට හදන ප්‍රොඩක්ට් එක PSP ප්‍රොඩක්ට් එකක්ද කියලා බලන්න ඕනේ. ඊළඟට ප්‍රොෆිට් එක ගැන හිතන්න ඕනේ. ඔයා දෙන සොලියුෂන් එකට යුනික් සොලියුෂන් එකට ප්‍රොෆිට් එකක් එනවාද? ඒකට ප්‍රොෆිටබල් මාකට් එකක් තියෙද කියලා ඔයා කල්පනා කරන්න ඕනේ. දෙවෙනි කාරණාව ගැන කිව්වොත් මම කිව්වේ බිස්නස් ප්ලෑන් එකක් හදාගන්න කියලා. ඒකට මාකට් රිසර්ච් එකක් වගේම කන්සියුමර් රිසර්ච් එකක් කරන්න ඕනි. ඊළඟට මම කිව්වා හොඳ නමක් දාගන්න කියලා. ඉතින් මේ නම පහසු සරල නමක් වෙනවා නම් තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. බිස්නස් එකට සල්ලි හොයාගන්නේ කොහොමද කියලා මම කතා කරා. ලේසි මහා පහසුම විදිය තමයි ඔයාගේ පෞද්ගලික ධනය මේකට යොදවන එක. ඊළඟට ඔයාගේ නෑදෑයන්ගෙන් හොඳම යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඊළඟට අද කාලේ හොඳ බිස්නස් අයිඩියා වලට ඉන්වෙස්ට් කරන ඉන්වෙස්ටර්ස්ලා මග බලා ඉන්නේ. ඔයාට පුළුවන් හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න. එහෙම නැත්නම් බැංක් ලෝන් එකකට යන්න පුළුවන්. ඉතින් බැංක් ලෝන් එක ටික රිස්කි ස්ට්‍රෙස් වල ඔයා බලන්න ඕනේ ඔයාට ඉන්ට්‍රෙස්ට් එක පේ කරන්න පුළුවන්ද කියලා. ඊළඟට මම කතා කරන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගැන. ඔයාගේ බිස්නස් එකේ අඩිතාලම තවත් ඉහළ නන්නන්න බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න ඕනේ. ඉතින් මේකට විදි කිහිපයක් තියෙන පාර්ට්නර්ෂිප් ව්‍යාපාරය ලෙස ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට මේ ඕනි විදිහකට ඔයාට බිස්නස් එක රෙජිස්ටර් කරන්න පුළුවන්. ඊළඟට මම කතා කරා කොහොමද ඔයාගේ බිස්නස් එක මාකට් කරන්න කියලා. මේකට ක්‍රම දෙකක් තියෙනවා. ඔෆ්ලයින් මෙතඩ්. ඉතින් මේකෙදි ගොඩක් කොස්ට් යන වැඩක් ඔෆ්ලයින් මෙතඩ් කියන්නේ. ඊළඟට ඔන්ලයින් මෙතඩ් කියලා එකක් තියෙනවා. ඒක ගොඩක් කොස්ට් යන්නේ නැතුව ඉතින් වේසියෙන් පහසුවෙන් අද කාලේ ගොඩක්ම යූස් කරන්නේ ඔන්ලයින් මෙතඩ් කියන සංකල්පය. ලෝකේ මිනිස්සු කියන කතාවක් තමයි ඔයාට ව්‍යාපාරයක් කරන්න නම් ඔයාගේ තාත්තා ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ. ඔයාගේ සීයා ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ. ඔයා ව්‍යාපාර කරන පවුලකින් පැවතෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ව්‍යාපාර ගැන මොකක් හරි උපාධියක් තියෙන්න ඕනේ, දැනුමක් තියෙන්න ඕනේ. මේ ආදී කාරණා. හැබැයි මම මේ එකක්වත් විශ්වාස කරන්නේ නැහැ. මම මේකට සහමුලින්ම විරුද්ධයි. මම කියන්නේ ඔයාට ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන නම් පොඩ්ඩක් ඉනෝවේටිව් විදියට හිතුවොත්, පොඩ්ඩක් තිරයෙන් එපිට හිතුවොත් ඔයාට මොකුත් ඕනේ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒකට උදාහරණ ලෝකේ ඕනි තරම් තියෙනවා. මම අද කතා කරේ කොහොමද ඉනෝවේටිව් බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕනේ කියලා ප්‍රධාන පියවර 6 ලෝකේ උදාහරණත් එක්ක. මගේ කතා පටන් ගන්න කලින් ඔයාට ඉනෝවේටිව් බිස්නස්මන් කෙනෙක් වෙන්න කිසිම ට්‍රූ එකක් නැත්නම් දැන් ඒකට අවශ්‍ය රෝඩ් මැප් එක ලැබිලා ඇති කියලා මම විශ්වාස කරනවා.